මේ බුදුහාමුදුරුවෝ ලංකාවට තුන්වරක් ආවයි කියන කාරණාව පුරාවිද්‍යාත්මකව සනාථ වෙච්ච කාරණාවක් නෙවෙයි. ඉන්දිය මූලාශ්‍රයක කියන්නේත් නැහැ. අපි මේ යථාර්ථයත් එක්ක කතා කරමු. ඇත්තටම කිව්වොත් එහෙම මේ ඒ කියන්නේ මහා වංශය සහ ඒ ලංකාවේ ලියවිච්ච සාහිත්‍ය කෘති ටික තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ආවයි කියන කාරණාව. හැබැයි මම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැයි කියලා ඇත්තටම. ඒ කියන්නේ මොකද යමක් විශ්වාස කරන දැන් බුදුහාඳුරුවෝ කියවනේ කොහේ හරි තිබ්බයි කියලා පිටක සම්පදානේන හරි කාලාම සූත්‍රයේදී ඒ වගේම පොතකාවයි කියලා හරි කවුරු හරි කිව්වයි කියලා හරි නේ අපිට විමර්ශනාත්මක සාක්ෂි හම්බෙන්න බෑ. මේ ලංකාවේ කිසිම පුරාවිද්‍යා නිලධාරියෙක් කියන්නේ නැහැ පුරාවිද්‍යා විද්‍යාඥයින් ඕනම දෙයක් ඉතිහාසයේ අධ්‍යයනය කරන්න ක්‍රම දෙකයි තියෙන. එකක් පුරාවිද්‍යා මූලාශ්‍ර සහ අනිත් එක සාහිත්‍ය මූලාශ්‍ර. අපිට ඉතින් මේ චූන් එකේ හිටිය හැකි බුදුහාඳුරුවෝ ආවයි කියන කාරණායි මේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇත්තටම ආවේ නැහැ. ඔබ වහන්සේ කියනවා ලෝතර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරේ නැහැයි කියලා. අපේ හැමදෙන්නේ ලංකාව පුරාම ශ්‍රීපාදය, ඒ වගේම කැලණිය මේ වගේ විවිධ ස්ථානවල සහ විවිධ ලංකාව පුරාම තියෙන ස්ථානවල බුදුරජාණන් වහන්සේගේ පැමිණීම සම්බන්ධව විවිධ නෂ්ටාවේශ හදලා තියෙනවා. මේ සියලුම දේවල් තියෙද්දි අපි එහෙම කියන එක අසාධාරණයි කියලා ඔබතුමාට ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද? එහෙමයි. ඒ කියන්නේ දැන් නිර්මාණයන් කියන ඒවා කරන්න පුළුවන් නේ පැහැදිලිවම. අපි බලන්න ඕනේ මේ වගේ නිරීක්ෂණයන් කොච්චරක් දුරට පැරණිතමද කියන කාරණාව. දැන් ඔය සිරීපාදේ අරගත්තන් පස්සේ ඒ සම්බන්ධව විශ්වාස තුනක් තියෙනවානේ. මුස්ලිම් අයගේ වෙනම විශ්වාසයක් තියෙනවා. කතෝලික අයගේ වෙනම විශ්වාසයක් තියෙනවා. බෞද්ධයෝ හිතනවා එතන සිරිපතුල්. දැන් මම කියන්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ රූපකායම ලංකාවේ වරද්දගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි පිළිම වලින් දකින බුදුහාමුදුරුවෝ නෙවෙයි ත්‍රිපිටකයේ ඇත්ත බුදුහාමුදුරුවෝ. දැන් හේමවත සූත්‍රයේදී කියන කාරණාව තමයි ඒනිජංගං කිසම් වීරං අපහාරං අලෝලුපං මුනිම් වනස්මින් ජායන්ති ඒහිපස්සාම ගෝතම. ඒකෙදී මේ සාතාගිර යක්ෂයා මේ හේමවත යක්ෂයාට බුදුහාමුදුරුවෝගේ රූපකාය පැහැදිලි කරනවා. ඊට කියන්නේ ඒනිජංගං කිසම් වීරං අපහාරං අලෝලුපං කියලා කියන්නේ කෘෂ ශරීරයක් ඇති මුවෙකුගේ බඳු කෙන්ඩා ඇති අල්පාහාර වූ වනේහි ධානය කරන මුනිවරයා දකින්න යමු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙට්ටු කෘෂ ප්‍රභාස්වරත්වයක් තිබ්බ මිනිස්සෙක්. ඒක ඒ හැඳින්වීම සිද්ධාර්ථ බුද්ධ චරිතය අරගෙන බලපුවන් පස්සේ ඒකට ගැළපීමක් තියෙනවා. මොකද අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. ඊට පස්සේ ආහාර ගන්න පටන් ගත්තත් බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ එක වේලක් තමයි වැළඳුවායි කියලා කියන්නේ. එතකොට එහෙම ඩයට් ප්‍රෝග්‍රෑම් එකක් ගියපු කෙනෙක්ට ඔයා හිතනවා දැන් ওই වගේ දැන් මේ බුදු පිළිම සමානයි ජෛන ප්‍රතිමාවලට. දැන් ජෛන මහාවීරගේ පින්තූරන් ඕන කෙනෙක්ට අන්තර්ජාලෙ ගිහිල්ලා බලන්න ජෛන මහාවීර කියලා ගහපුවාම එන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ වගේම ඌර්ණ රෝම ධාතු තියෙන මේ රූපේ එන්නේ. එතකොට ලංකාවට බුද්ධ ධර්මයේ එන්න කලිනුත් ජෛන දහම ලංකාවට ඇවිල්ලා තිබ්බේ. දැන් ඓතිහාසික මූලාශ්‍ර අරගෙන බලපුවන් පස්සේ පණ්ඩුකාභය රජුරෝ ජෛනාරාම කෙරෙව්වයි කියන කාරණාව වංශ කතාවල සඳහන් වෙනවා. දැන් අබේගිරිය හැදුවෙත් එතන තිබ්බ ගිරි කියන නිගණ්ඨයාගේ ජෛනාරාමය බිඳලයි කියලා කියනවා. එතකොට ලංකාවේ පරිබ්‍රාජකයෝ හිටනලා තියෙනවා. දැන් ඒ කියන්නේ මේ බද්ද කච්චායනා ලංකාවට අරන් එද්දී පරිබ්‍රාජක වෙස් ගන්නලා ගෙන්වයි කියන කාරණාව. මෙහෙම මාත් ලෝකේ සුද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කරද්දී පිළිගත් ශාස්ත්‍රීය ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි මේ සුද්ධ ග්‍රන්ථයේ බිහි වෙච්ච සමාජය. ඒ සමාජයේ සංස්කෘතිය, දේශපාලනය, ඒ වගේම ආර්ථිකය, භූගෝලීය කියන සාධකත් එක්ක තමයි සුද්ධ ග්‍රන්ථ අධ්‍යයනය. එතකොට තමයි ඒක ලියා ගන්න පුළුවන්කම හම්බෙන්නේ ඇත්ත මොකද්ද, බොරුව මොකද්ද කියන කාරණාව. දැන් ඔය අපි තේරවාද කියන එකත් බිහි වුණේ පස්සේ. මුලින් තේරවාද කියලා එකක් තිබ්බේ නැහැ. ඒකත් පසුකාලීනව තමයි මේ ක්‍රිස්තු පූර්ව ඒ කියන්නේ මේ උදාහරණයක් ඇරෙට අශෝකගේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ඒ අතරවාර කාලය තුල තමයි ස්ථවිරවාදී කියන එක ඇති වුණේ. ඔය ඉන්දියාවේ බෞද්ධ නිකායන් කියලා පරීක්ෂණ කෘතියක් මුඩි සෙක්ට් ඔෆ් ඉන්දියා කියලා නලිනාක්ෂි දත්ගේ ඒකේ නිකායාන්තර බෙදීම සම්බන්ධව හොඳම විග්‍රහය තියෙන පරීක්ෂණ කෘතිය තමයි ඒක. එතකොට මහායාන කියන නම ප්‍රධාන වශයෙන් භාවිතාවට එන්න ගත්තේ ඒ කියන්නේ අපේ තේරවාදීන්ගේ අනුග්‍රාහක රජවරු තුන්දෙනෙක් ඉන්නවනේ අජාසත්ත කාලාසෝක සහ ධර්මාසෝක කියලා. ඒ වගේම මහායාන බුද්ධ ආගමේ ප්‍රවර්ධනය කරපු රජුරෝ තමයි කුෂාණ පෙළපතේ ශ්‍රේෂ්ඨතම පාලකයා වෙච්ච කනිෂ්ක කියන අධිරාජ්‍යයාගේ සමයේ තමයි වසුමිත්‍ර, පාර්ශව සහ අශ්වඝෝෂ. දැන් බුද්ධ චරිතයක්වත් අපිට තිබ්බේ නෑනේ. පරිපූර්ණ බුද්ධ චරිතයක් ලියපු හාමුදුරුවෝ තමයි මහායාන අශ්වඝෝෂ හාමුදුරුවෝ. උන්වහන්සේගේ බුද්ධ චරිතය. නැතුව තේරවාදීන්ට බුද්ධ චරිතයක් තිබ්බේ නෑ, අදටත් නෑ. ඒ බුද්ධ චරිතයත් තේරවාදීන් ලිය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. එහෙම නැතුව පාලියෙන් ලියවෙච්ච සර්ව සම්පූර්ණ බුද්ධ චරිතයක් නෑ. හැබැයි මහායානික බුද්ධ චරිතය ගොඩ නැගුවා. ලලිත විස්තරය සහ අශ්වඝෝෂ පාදයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍ය
ඒ කනිෂ්ක රජුරුවොත් ධර්මාශෝක වගේම මහායාන බුද්ධ ධර්මයේ ප්‍රවර්ධනය කරන්න දූතයෝ පිටත් කරලා හැරියා. අන්න එතනින් තමයි ස්ථිරවසාර වශයෙන්ම මහායාන කියලා නාමය ආවේ. අපිව හැඳින්වුවේ හීනයානිකයෝ කියලා. ඔය වල්පොල රාහුල හඳුන්ලා එහෙම 1950 ගණන් වල ඔය ගුණපාල මලලසේකර ඊළඟට කේන් ජයතිලක වගේ විද්වතුන් කරුණු දක්වලා තමයි තේරවාදීන් කියලා අපිව හඳුන්වන්නයි කියලා කිව්වේ. එහෙම නැත්නම් අපිව හැඳින්වුවේ හීනයානිකයෝ කියලා. ඒ කියන්නේ මහායානය කියන එකේ මූලිකම මේ කටයුතු තමයි යාලා කියන්නේ නිවන් දකින්න ඕන නම් බුදු වෙන්න ඕන. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඒ කියන්නේ ඇතිවෙච්ච Hindu බලපෑමත් එක්ක ඉන්දියාවේ එයාලට ඕන මේ සිද්ධ වුණා බුදුහාමුදුරුවෝ උත්තරීතර මිනිස්සෙක් හැටියට ගොඩනගන්න. ඒ කියන්නේ වයසට යන්නේ නැති ඉන්ද්‍රජාලික බලයක් තියෙන අතිමානුෂීය මේ මහා බලවත් මේ චරිතයක් බවට බුදුහාමුදුරුවෝ පත් කරා. ඒකට බුදුහාමුදුරුවෝ සර්වකාලීනයි. සර්වව්‍යාපී මට්ටමට බුදුහාඳුරුව පත් කරා ඒ අර Hindu දහමට ප්‍රතිවිරෝධතාව ලබා දෙන්න ඕන නිසා. හැබැයි තේරවාදී පාර්ශවයේ තියෙන විශේෂත්වය තමයි ඓතිහාසික මූලාශ්‍ර අනුව යමින් වයසට යන ජාති ජරා ව්‍යාධි මරණ කියන තත්ත්වයන් වලට පත් වෙන බුදු කෙනෙක් සම්බන්ධව තමයි තේරවාදීන්ගේ විශ්වාසය තියෙන්නේ. දැන් ලංකාවෙත් දැන් අබේගිරිය මූලික කරගෙන මහායාන ධර්ම පුස්තක සහ නිකාය පාර්ශවයන් සම්බන්ධව අධ්‍යයනයට ලක් වෙච්ච ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය තමයි අබේගිරිය කියලා කියන්නේ. මහා විහාරය කියන්නේ සාම්ප්‍රදායික තේරවාදී මූලා මේ දෙක අතර ගැටුම් තිබ්බා. වඩාත්ම ඒ කියන්නේ මේ නාගරික සමාජයට ආමන්ත්‍රණය කරපු, ඒ කියන්නේ ඇඩ්වාන්ස් බෞද්ධයන්ට ආමන්ත්‍රණය කරපු පාර්ශවය තමයි අබේගිරි පාර්ශවය කියලා කියන්නේ. හැබැයි පොළොන්නරු රාජධානිය බිඳවැටුණාන් පස්සේ මේ ආදි කල්පිත ඝට්ටනයක් තියෙනවා මේ ලංකාවේ. මහා දැන් අදටත් රුවන්වැලිය හැදුවට ජේතවනයේ අබේගිරියයි බල්ලට දාලා දිනවා. ඊයේ පෙරේදත් දැක්ක මොකද පැලුමක් ඇවිල්ලා මේක හදන්නේ නැද්ද කියලා ඒක බාර වින්න හාමුදුරුවෝ මේවා කරනවා. එතකොට මේ ලංකාවේ දාර්ශනික බුද්ධාගම අබේගිරිය බිඳවැටීමත් එක්ක ඉවර වුණා. දැන් ඉතින් තියෙන්නේ මේ පරණ මැජික් කතා ටික අරව මේවා යන මේ බුද්ධාගමත් තමයි අපි ඉතින් නඩත්තු කරගෙන යන්නේ. කාලෙන් කාලට ඒ කියන්නේ දානේ පරේ මේ අඩුපාඩු සහගත තත්ත්වයන් ආවා. ඒවත් එක්ක තව එක එක මැජික් මේවා ගෙනාවා. දැන් පූජාවලිය වගේ කෘතියකට කියන්නේ දංක එක්ක කියලා. එතකොට ඒ බුද්ධාගම තමයි අපි ප්‍රවර්ධනය කරගෙන ආවේ. හැබැයි 1950 ගණන් වල ලංකාවේ තේරවාදී බුද්ධ ධර්මයත් ප්‍රවර්ධිත මට්ටමට අරන් එන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨව පහළ වෙච්ච යුගයක්. 884 විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන්, ඒ වගේම වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලාගේ බිහිවීමත් එක්ක බුද්ධ ධර්මයේ කියන එක ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමකට. අද ඕල්ඩන්බර්ග්ලා වගේ ඇවිල්ලා ඒගොල්ලොත් හේම්පිටිකේදර ඥානසීහ හාමුදුරුවෝ කියන ඇත්තටම ලෝක විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යනාංශ ආරම්භ වෙන්න හේතු වෙච්ච සහ මේ ඒ සඳහා පසුබිම සකසපු හාමුදුරුවෝ කෙනෙක් තමයි වල්පොල රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ දාර්ශනික බුද්ධාගම 1970න් පස්සේ ඉවර වුණා. ඊට පස්සේ තමයි දැන් ඔය බෝධි පූජායි. ඊට පස්සේ තව එක බිස්නස් මොඩල් එකක් බවට බුද්ධාගම අරන් ආවනේ. දැන් තියෙන්නේ ලංකාව හඳුන් කුරු බුද්ධාගම. ඒ දාර්ශනික බුද්ධාගමක් කියන එකක් නැහැ. 14ක් ඉන්න දාර්ශනික බුද්ධාගම කතාන්නේ.